අයිබෝවන් මගේ දුල පුතාලා හැමදෙනාටම. ඉතින් වෙනද වගේම ආදරෙන් අදත් ඉංග්‍රීසි with තුෂික ටීචර් YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට අරගෙන ආවිලා තියෙන්නේ ඔයාලගේ O level exam එකට අවශ්‍ය වෙන paragraph එකක් ලියන හැටි උගන්වන්නයි. ඉතින් ඔයාලා දන්නවා O level English paper එකේ first paper එකට ඔයාලට එනවා කිසියම් මාතෘකා දෙකක් යටතේ පැරග්‍රාෆ් එකක් ලියන්න. හැබැයි මේ මාතෘකා දෙකම මේ ටොපික්ස් දෙකම තෝරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දෙකින් එකක් තමයි ඔයාලා තෝරගෙන ඒකට අදාළව පුංචි essay එකක් නැත්නම් පැරග්‍රාෆ් එකක් ලියන්න ඕනේ. ඉතින් අද මම මේ ගෙනල්ලා තියෙන මේ වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙන මාතෘකාව දැනටමත් ඔයාලා දන්නවා. ඒ තමයි my favorite TV program. මම කැමතිම රූපවාහිනී වැඩසටහන ගැන තමයි අද මම ඔයාලට උගන්වන්න යන්නේ. ඉතින් මේක මං හරිම සිම්පල් පැරග්‍රාෆ් එකක් ගෙනල්ලා තියෙන්නේ. ගොඩාක් ලොකු ඇඩ්වාන්ස් සෙන්ටෙන්සස් මම මේ පැරග්‍රාෆ් එකට ඉන්ක්ලූඩ් කරලා නැහැ. මොකද එතකොට මගේ ආදරණීය දුවල පුතාලට මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ එක්කම මේකට ලකුණු 5ක් ලැබෙන ප්‍රශ්නයක් මේක. ඉතින් ඒ ලකුණු 5ම සම්පූර්ණයෙන් ගන්න පුළුවන් ආකාරයට තමයි මම මේ පැරග්‍රාෆ් එක ඔයගලන්ට ලියන හැටි උගන්වන්න යන්නේ. එහෙනම් අපි දැන් යමු අපේ පැරග්‍රාෆ් එක ලියන්න. ඉතින් දරුවනේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක් වම ඒක නිවුස් ගැන වෙන්න පුළුවන්, ටීවී එකේ යන ඩ්‍රාමා එකක් ගැන වෙන්න පුළුවන්, කාටුන් එකක් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි ස්පෝර්ට්ස් ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න පුළුවන්, මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න පුළුවන්. ටීවී කියන ඕනම දෙයක් ප්‍රෝග්‍රෑම් එකක් කියන කැටගරි එකට තමයි වැටෙන්නේ. ඉතින් මම අද මේකට තෝරගෙන තියෙන ඔයාලා කවුරුත් කැමති ටීවී ප්‍රෝග්‍රෑම් එකක්. ඒක කාටුන් එකක්. ඒ තමයි Garfield කියන කාටුන් එක. So then let's read our paragraph. My favorite TV program. My favorite TV program is Garfield. Garfield තමයි මම කැමතිම TV program එක. බලන්න ඒක විස්තර කිරීමක්නේ. අපි මම කැමතිම TV program එක විස්තර කරනවා. ඒ නිසා අපි am is භාවිතයෙන් තමයි මේ විස්තර කිරීම සහිත වාක්‍ය ලියන්නේ. ඉතින් මම මෙතනට my favorite TV program කියන එක ඒක වචනයනේ එක දෙයක්නේ එක program එකක් ගැන කියන නිසා අපි is පාවිච්චි කරලා තියෙනවා. එතකොට my favorite TV program is Garfield. එතකොට Garfield කියන්නේ මොකක්ද? It is a cartoon. It is a cartoon. එය කාටුන් එකක්. ඒකත් විස්තර කිරීම සහිත වාක්‍යයක්. ඒකත් am is භාවිතයෙන් is අරගෙන ලියලා තියෙන it එය කියන එක ඒක වචන නිසා. It is a cartoon. එහි ප්‍රධාන චරිතය වන්නේ Garfield. එතකොට එහි කියලා කියන්නේ මම පාවිච්චි කරලා තියෙන its main character ayat is. Its main character is Garfield. It is a cat. පූසෙක් නැත්නම් ඒ කෙනා ඒ චරිතය පූසෙක්. right? එතකොට ඔයාලා දන්න Garfield කියන්නේ පූසෙක් කියලා. I like this program because it is very interesting and enjoyable. මම මේ වැඩසටහනට ගොඩක් කැමති. මේ ප්‍රෝග්‍රෑම් එකට ගොඩක් කැමති. මොකද කියන්නේ මම because කියන word එක පාවිච්චි කරලා තියෙනවා. Because it is very interesting. ඒක හරිම ආස හිතනවා එකට ඒ කතාවට. ඒ වගේම තමයි enjoyable කියන්නේ හරිම විනෝදකාමී, හරිම රසවත් මෙන්ම හරිම විනෝදකාමී වැඩසටහනක්. It helps me. එය මට උදව් කරනවා. බලන්න, එය මට උදව් කරනවා. එතකොට මෙතනදී ක්‍රියාපදයක් තියෙනවා. වාක්‍ය විස්තර කිරීමක් නෙවෙයි, ක්‍රියාවක් දානවා. අපි උදව් කරනවා කියන ක්‍රියාපදය. ඒ නිසා අපි am is දාලා නෙවෙයි ලියන්නේ. main verb එක දාලා it helps me. එය මට උදව් කරනවා to relax වෙන after a busy day. සාමාන්‍යයෙන් අපි ඔයාලා ඉස්කෝලේ යනවා නම් කාර්ය බහුල වෙලා හවස ගෙදර ආවම පොඩ්ඩක් රිලැක්ස් වෙනවා මම ඒ කාටුන් එක බලලා. ඒතකොට ඒ කාටුන් එක මට හෙල්ප් කරනවා මාව රිලැක්ස් කරගන්න busy day එකකින් පසු. The characters are entertaining. ඒකිනේ චරිත ඒවත් හරිම විනෝදකාමී. The stories are easy to understand. ඒ වගේම තමයි ඒ කියන කතා, ඒ Garfield කාටුන් කියන කතා හරිම තේරුම් ගන්න ලේසි. Easy to understand.
I also learn new things from this cartoon program. ඒ විතරක් නෙමෙයි මේ cartoon program එකෙන් මම අලුත් දේවලුත් ඉගෙන ගන්නවා. I usually watch it with my family. මම සාමාන්‍යයෙන් ඒක නරඹන්නේ මගේ පවුලේ අයත් එක්ක. Usually කියන්නේ සාමාන්‍ය. I usually watch it. මම සාමාන්‍යයෙන් ඒ නරඹන්නේ with my family. And we enjoy it together. සහ ඒ වාගෙම and we enjoy it together. අපි එකතු වෙලා ඒකෙන් හරියට සතුටටපත් වෙනවා. ඒ කාටුන් එක අපි කට්ටිය පවුලේ හැමෝම එකට නරඹලා අපි හැමෝම විනෝදයටපත් වෙනවා. අපි ඒක එන්ජොයි කරනවා. සතුටටපත් වෙනවා. together කියන්නේ අපි හැමෝම එකතු වෙලා. This program makes me happy a lot. මෙම වැඩසටහන මාව ගොඩක් සතුටටපත් කරනවා. This program makes me happy a lot. කියලා අපි අපේ පැරග්‍රාෆ් එක ඉවර කරනවා. ඉතින් මේ වාක්‍ය නැවත කියවන්න ඒ වගේම මේ වාක්‍ය රටා ලියලා ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් නම් මේ විදිහට දරුවනේ මේක මම දාපු ටීවී ප්‍රෝග්‍රෑම් එකනේ. ඒකට ඔයා කැමති ටීවී ප්‍රෝග්‍රෑම් එක වෙනම එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් මේ විදිහට බලලා මේකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරලා මේ විදිහටම ඔයා ලියන ප්‍රෝග්‍රෑම් එකට අනුව ඔයාගේ පැරග්‍රාෆ් එක බිල්ඩ් අප් කරන්න. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකක් අරගෙන එන්න. මේක හොඳට ප්‍රැක්ටිස් වෙලා ළඟ එන විභාගයට හොඳින් සූදානම් වෙන්න කියලා මම මගේ ආදරණීය දරුදරියන්ගෙන් ඉල්ලනවා. එහෙනම් හැමෝටම වාසනාවන්ත ජයග්‍රාහී කාලයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.